මිනිහා. ඕහෝ අර මේ මිනිහා. එයා තමයි මිනිහා. එයා මිනිහගෙන් කට උත්තර ගන්නකම් ඔබ සද්ද නොකර මෙහාට වෙලා ඉන්න ඕනේ. තේරුණාද? ආයෙමයි. සද්ද වෙලා ඉන්න ඕනේ. තේරුණාද? කොහොමද යන්නේ? එන්න. අඩේ කරත්තකාරයා. බුල්ලයා ඕගෝවයා. අඩේ කරත්තකාරයා. කරත්තේ බැලලා. කරත්තේ අයිතිකාරය මිනිහ කතා කරන්නේ. අයිතිකාරයා බබ කවුද කතා කරන්නේ? හොඳට ඇස් දෙක අරලා බලපන් කවුද කතා කරන්නේ කියලා. කවුද? ඕ මේ රාලහාමිනේ. රාලහාමිනේ නෙවි රාලහාමි. සමහර රාලා. බලන්න බඩ පොටක් දාගත්තට පස්සේ රාලහාමිනේ පේන්නේ නැහැ නේද? එංගේ පතේ අමාරුවට පොඩක් බිව්වා. ඕකයි වරදක් නේ. එංගේ පතේ අමාරුවට පොඩක් බිව්වා කියලා මේ කොල්ලපොළ නැහැ. අනේ මුජෝ මේ කකුල් දෙකම කැඩිනා. අනේ කොල්ලා. මොකන්නේ? රාජකාරී කරන්න කියලා කෑනෝගා නිශ්ශබ්දව ඉන්න ඕනේ. තේරුණාද? අනේ. අනේ බෑ පල්ලා. බැෂරෑවි. නම කීපන්. මේ වගේ නමද? මගේ නම ඇවිල්ලා අවදානන්ගේ මාර්ෂල් වීරකෝන් මෙන්ඩිස් අලුත් පාලම යට. තරුණේ ගම. ගම ඇවිල්ලා අම්බලන්ගොඩ. අනේ මාෂල්. මේ අම්බලන්ගොඩ කරන වීර වීරලා මෙන්දන්න කියන නිකන් සවුත් වෙන්න මම තේරුණාද? ගණන් ගෝවෙදි කොහෙත් එකයි. ඒ වුණාට ඒවා තියාගන්න මම තේරුණාද? අපා මුජෝ මේ කකුල් දෙකම කැඩිලෝ. අනේ කොල්ලා. මොකන්නේ? මම කිව්වා නේද උඩ ගෑ ගහන්න එපා කියලා. කියන්නේ. අපිට රාජකාරී කරනවා. කොහොම කෑ ගහනකොට මම කොහොමද රාජකාරී කරන්නේ? මටනේ අමාරු. මට අමාරු වුණාට ඔබ කෑ ගහනකොට මට රාජකාරීට බාධාවක්. ඒ නිසා ඔබ කෑනකන් නිශ්ශබ්දව ඉන්න ඕනේ. තේරුණාද? අනේ. අනේ බෑ පණ්ඩා. බැෂරෑවි. අනේ මාෂල්. ඕ. මගේ කරත්තේ ලයිසන්ස් තියෙනවා. ලයිසන්. මේදින් කොහොමද? මෙන්න මෙතන තියෙනවා ලයිසන්. ඔව්. මගේ කරත්තේ ඉගෙන පරණ ලයිසන්ස් එක. පරෙල්ලේ මොවරාලා අලුත්ම ලයිසන්